ඔයාලගේ ගෙදරත් මේ වගේ බිම ඇතිලෙන දොරක් තියෙනවා නම් අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේ ලෙඩේ හදාගන්න දෙවෙනි ක්‍රමය ගැන. ඉතින් අපි පළවෙනි ක්‍රමයෙන් කියලා දුන්නා. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා දොර ගලවන්න නැතුව මේ දොරේ එක සරණේරුවක් විතරක් අනබුරුල් කරලා කොහොමද මේ දොර මෙහෙම තීද්දි හදාගන්නේ කියලා විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළතදී. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඊටත් වඩා ලේසි ක්‍රමයක්. අපිට කිසිම සරණේරුවක් හෝ කිසිම ඇණයක් මෙහිදී ගලවන්න අවශ්‍යතාවය ලැබෙන්නේ නැහැ. ඒ වගේම දොර මෙහෙම තියෙද්දි ඉතින් අපිට වැලි කොලයක් විතරක් පාවිච්චි කරලා නැත්නම් වැලි කඩදාසියක් විතරක් පාවිච්චි කරලා මේ ලෙඩේ හදාගන්න විදිහ අද මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් වීඩියෝවට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. අපි මේ වගේ videos upload කරාම ඔයාලට notification එකක් විතර ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ඔයාලා වැලි කඩදාසියක් තෝරගන්නකොට නම්බර 80 වැලි කඩදාසියක් තෝරගන්න. මොකද මේ වැලි කඩදාසි size එක තමයි මේකට ගැලපෙනම වැලි කඩදාසිය වෙන්නේ. ඉතින් 100 120 320 වගේ ගත්තොත් මේ වැඩේට ගොඩාක් වෙලාවක් යනවා. ඒක හින්දා මම රෙකමන්ඩ් කරනවා 80 සුදු වැලි කොලයක් ගන්න කියලා. හරි. අපි වැඩේ පටන් ගන්න වෙන මෙහෙම. ඉතින් ඔයා මුලින් බලන්න ඕනේ මේ දොරේ කොතනද බිම වදින්නේ කියලා. දැන් මේ දොරේ නම් මේ මෙතන තමයි බිම වදින්නේ. දැන් මෙහෙට සම්පූර්ණයෙන් අරින්න පුළුවන් බිම වදින්නේ නැහැ. ඒ කියන්නේ ඒ හරියේ ගැටලුවක් නැහැ. දොර වහනකොට අන්තිම ටිකේ මෙන්න මේ හරිය වගේ තමයි දැන් ඔයාලා සද්දේ ඇහෙන්නේ නැති මේ හරියේ තමයි බිම වදින්නේ. හරි. එතකොට අපි කරන්නේ දැන් ඔයාලට මේ වැලි කොලේ මම ගත්තාම තරමක් දුරට තේරෙන්නේ නැති මම මොකද කරන්න හදන්න කියලා. අපි බිම වදින හරිය නෙවෙයි ඊට මෙහා ටිකක් මෙහාට වෙන්න මේ විදිහට අපි වැලි කොලේ දොර අස්සට රිංගවන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් මෙහාට වුණත් ගැටලුවක් නැහැ. වැලි කොලේ සම්පූර්ණයෙන්ම ඔන්න ඔය වගේ මට්ටමකට දාන්න ඕනේ. මේකේ සම්පූර්ණම මම අලුත් වැලි කොලයක් ගත්තේ. ඒ කියන්නේ මේකේ කපපුවා නෙවෙයි ගත්තේ. සම්පූර්ණ වැලි කොලයක්. ඉතින් අපි කරන්නේ මේ වැලි කොලේ ඔහොම දාලා බොලේ මේ විදිහට පාග ගන්නවා. පාගෙන මේ විදිහට දොර මේ විදිහට එහාට මෙහාට යවලා බලනවා වැලි කොලේ ගෑවෙනවද කියලා. ඒ කියන්නේ දොර වැලි කොලේ ගෑවිලා අර අපි ලීයක් මදිනවා වගේ දොර මැදෙනවද කියලා. හරි. මේ හරිය යාන්තමට ගෑවෙන්නේ. ඒ කියන්නේ මේ හරිය නෙවෙයි අපි හදා ගන්න ඕනේ. තව ටිකක් එහාට වෙන්න හදා ගන්න. ඒතර වැලි කොලෙත් මේ විදිහට කකුලෙන් අල්ල ගන්න නැතුව අපි වැලි කොලෙත් එක්ක මේ විදිහට දොර අරගෙන යනවා. ඊට පස්සේ නැවත කරන්නේ දැන් කකුලෙන් අනිවාර්යෙන් ඊට පස්සේ අල්ල ගන්න ඕනේ. මොකද නැත්නම් වැලි කොලෙත් එක්ක මේක දොර තල්ලු වෙන හින්දා වැලි කොලේ දැන් මෙහෙම මේ විදිහට ඇද්දොත් වැලි කොලෙත් එක්ක තමයි තල්ලු වෙන්නේ. අපි කරන්නේ මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් කකුල තියාගෙන මේ විදිහට දොර ඉහත වතාවක් අපි මේ විදිහට ඇරීම වැසීම සිදු කරගන්න ඕනේ. එතකොට වෙන්නේ මේ වැලි කොලේට මේ දොරේ යට හරිය මැදෙන. ඒ කියන්නේ ගෑවෙනවා. වැඩිපුර කොටස ගෑවෙනවා. ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට කිහිප වතාවක් මේක කරන්න ඕනේ. මේක මේ විදිහට ඔයාලා කිහිප වතාවක් කරන්න. එතකොට දොරේ වැඩිපුර තැන් ටික ඔයාලට මේ විදිහට වැලි කඩදාසිය පාවිච්චි කරලා ගා ගන්න පුළුවන්. ඉතින් මේකට විනාඩි 5ක් 10ක් වගේ වෙලාවක් යන්න පුළුවන්. ටිකක් මොකද වැලි කඩදාසියෙන් දොරේ මේ කොටස ගානකොට පොඩි වෙලාවක් යනවා. මම ඔයාලට මේක කොටස දැන් පෙන්නනම් වැලි කොලේ කොහොමද මේක ගෑවෙන්නේ කියලා. දැන් ඔයාලට මෙතන මම වැලි කොලේ අරගෙන පෙන්නන්නම්. මේ දින්නේ මෙන්න මේ හරිය මෙන්න මේ කොටසේ තමයි වැඩිපුර අපි ගෑවෙන්න ඕනේ. එතකොට මේක දැන් අපි කරන්නේ දොර බිම වදින්න නැති වෙනකන් මේ විදිහට දොර වැලි කඩදාසිය උඩ යවන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ හරිය ටිකක් හරි ගියා. ඒ කියන්නේ මේ බලන්න මේ හරිය ටිකක් හරිය කලින් හොඳට සද්දෙට වැදුනා. ඉතින් අපි මේ විදිහට විනාඩි 5ක් 10ක් විතර කරනකොට මේක වැඩේ හරියනවා. ඒ කියන්නේ මේකේ වැලි කොලේ හරහා අපිට පුළුවන් මේ විදිහට මේ දොරේ වැඩිපුර බිම ගෑවෙන කොටස මේ විදිහට වැලි කොලේ හරහා ගෙවා ගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මේක විනාඩි 7ක් වගේ ප්‍රමාණයක් මේක මේ විදිහට දොර එහාට මෙහාට තල්ලු කරා වැලි කඩදාසිය යටින් තියලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වැලි කඩදාසිය ලොකුවට ඇතිල් දෙන්නේ නැහැ. උපරිම ඇතිල් දොන ප්‍රමාණය ගෙවිලා ඉවරයි. දැන් අපි වැලි කොලේ මේ විදිහට අයින් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්
දොර බිම වදින්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදරත් මේ වගේ ලෙඩක් තියෙනවා නම් දොර බිම ඇතිලෙනවා නම් මේ දෙවෙනි ක්‍රමය පාවිච්චි කරලත් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ක්‍රමය බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට මෙන්න මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලත් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලත් ඔයාලට ඒ වීඩියෝ එක බලු නැති කට්ටියට අදහසක් ගන්න බලන්න පුළුවන්. හරි මම හිතනවා කියපු දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වැලි කොළය හරහා නැත්නම් වැලි කඩදාසිය හරහා මේ ක්‍රමය ඔයාලට පහසුවෙන් ලෙඩේ හදා ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක තවත් යාළුවෝ බලන්න share කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ගිහිල්ලා එන්නම්. සීලොම දිනාට සුබ දවසක්.